ආයිබෝවන් සියලු දෙනාටම ඔයාලව අදත් සාදරයෙන් පිළිගන්නවා අපේ සිනමා ආටිස්ට් YouTube channel එකට. මගේ දෙවෙනි වීඩියෝ එක විදියට මම අද ගේන්න තීරණය කරේ මේ වසරේ අලුතින්ම රිලීස් වුණ තවත් සුපිරිම ක්‍රයිම් ත්‍රිලර් මූවි එකක්. මූවි එක ගැන කෙටියෙන් කිව්වොත් හොර රත්තරන් මාලයක් උගස් කරන්න ගිහින් ඒක ජුවලරි ෂොප් එකකට අහුවෙලා ඊට පස්සේ ෂොප් එකෙන් ඒ සම්බන්ධව පැමිණිල්ලක් කරපු එකෙන් මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන CI හරිශංකර් මේ ගැන හොයාගෙන යද්දී තරුණයින් 4 දෙනෙක් සහ තරුණියන් දෙන්නෙක් පලිගැනීමක් වෙනුවෙන් බාලවයස්කාර දැරියන් දූෂණය කරලා රත්තරන් මාල කොල්ල කන සීන් එකක් තමයි මේකේ තියෙන්නේ. රේඛා චිත්‍රම් එක වගේම IMDb දර්ශකයාගේ 7.5ක් ගත්ත තවත් සුපිරි මූවි එකක් තමයි මේක. ඉතින් ඔයාලට ආරාධනා කරනවා මූවි එකේ පොඩි කොටසක්වත් ස්කිප් කරන්න නැතුව රැඳිලා ඉන්න කියලා. වැඩි කතා නැතුව අපි එහෙනම් රිවිව් එක පැත්තට යමු guys. අද අපි බලන්නේ Office on Duty. මූවි එක ආරම්භයේදීම අපිට පෙන්වනවා යාළුවනේ පොලිස් යුනිෆෝම් එකක් ඇඳගත්ත මිනිහෙක් කොලයක මොකක් හරි දෙයක් ලියමින් ඉන්න සිදුවීමක්. කොහොම හරි මේ මිනිහයා ලියුම ලියලා එතන මේසි උඩින් තියලා සාලෙට ඇවිත් සාලේ මැද තිබ්බ ලණුවක එල්ලිලා මෙයාගේ සියදිවි හානි කරගන්නවා. ඒ විතරක් නෙවෙයි මෙතෙන් තවත් කට්ටියක් මේක බලන් ඉන්නවත් අපිට මේ වෙලාවේ පෙන්වනවා. ওই සීන් එක ඉවර වෙලා ඊට පස්සේ අපිට පෙන්වනවා පොලිස් නිලධාරියෙක් නේම් ප්ලේට් එකක් හදවගෙන එයාගේ ස්ටේෂන් එකට යනවා. කොහොම හරි මේ නිලධාරියා ස්ටේෂන් එක අස්සට යද්දි එතන හිටිය තවත් උසස් නිලධාරියෙක් අද එයාගේ දුවට ඇඩ්මිෂන් ලැබුණ එකේ සතුටට මෙයාට ලඩ්ඩුත් දෙනවා. ඉතින් ලඩ්ඩු එකක් කාගෙන මෙයා වෙන රූම් එකකට ගිහින් අර හදාගෙන ආව නේම් ප්ලේට් එක එතන මේසෙ උඩින් තියෙනවා. ඒ ප්ලේට් එකේ නම දාලා තියෙන්නේ හරිශංකර් කියලා. ওই සීන් එක ඉවර වෙනවත් එක්කම මේ ස්ටේෂන් එකේ දොරකඩටම බස් එකක් එනවා. අද පාන්දර මොකක් හරි මගුලක් කියාගෙන මෙතෙන්ට යන්නේ අර ලඩ්ඩු අරන් ආව පොලිස් නිලධාරියයි තවත් නිලධාරියෙකුයි. බස් එකෙන් එළියට බහපු කොන්දොස්තර කියන්නේ මෙන්න මේ වයසක ගෑනු කෙනාගේ මාලේ අර ඉන්න දෙන්න හොරකම් කරා කියලා. ඉතින් මේ වෙද්දිත් ඒ වයසක ගෑනු කෙනා අනික් ගෑනු දෙන්නා හෙන වලියා. තුන් දෙනාටම බස් එකෙන් බහින්න කියමින් මෙතන උසස් නිලධාරියා කියන්නේ මේ දෙන්නගේ බෑග් චෙක් කරන්න කියලා. ඒ වගේම එයා බස් එක නැගලා අනික් මිනිස්සුන්ට කියනවා විනාඩි 5ක් දෙන්නම් කවුරු හරි ගත්තනම් හැමීට බිම දාන්න කියලා. කොහොම හරි ওই ගෑනු දෙන්නා පොලිසිය අස්සට එක්කන් ගිහින් ගත්තනම් දෙන්න. ඒ වගේම දැන් CI සර් එනවා. එයා આવොත් විශාල ප්‍රශ්නයක් ඇති වෙයි කියලා හොඳින් කිව්වත් මේගොල්ලෝ කියන්නේම ගත්තේ නෑමයි කියලා. ඔය වෙලාවෙම වගේ මෙතෙන්ට CI සර් එනවා. මේ CI වෙන කවුරුත් නෙමෙයි අර නේම් ප්ලේට් එකේ නම දාලා තිබ්බ හරිශංකර්. ඒ කියන්නේ මේ මූවි එකේ ප්‍රධාන චරිතය. මෙයා එදාම තමයි මේ ස්ටේෂන් එකට දාලා තියෙන්නේ. ඒ වගේම මෙයා අනික් අයට වඩා ටිකක් තද පොරක්. හරිශංකර් වාහනේ බෑපු ගමන් කෙලින්ම යන්නේ යාගේ රූම් එකට. ඒ යන අතරතුර මෙයාට ඇහෙනවා මේ ඉන්න ගෑනු ටික මාල කේස් එකක් ගැන කියනවා. ඉතින් ওই ගෑනු ටික ළඟට ගිය හරිශංකර්ට වෙලා තියෙන දේ අනිත් පොලිස් නිලධාරියා කියනවා. කොහොම හරි එතන එක ගෑනු කෙනෙක්ගේ එක බැල්මකින්ම හරිශංකර්ට තේරෙනවා මේගොල්ලෝ මාල්ට වැඩේ දීලා කියලා. ඒත් එක්කම මේ ගෑනු කෙනා ළඟට ගිය හරිශංකර් කියන්නේ ගත්ත මාලේ දෙන්න කියලා. ඒ වෙලේ පොලිසියට සද්ද දාන ගමන් මේ ගෑණි කියන්නේ අපි ගත්තේ නැහැ ඕන්නම් චෙක් කරන්න කියලා. ඕකත් එක්ක අකාණෙක්ග හරිශංකර් මේ ගෑණිගේ බෙල්ලෙන් අල්ලගෙන අපේ රාජකාරියේ ගෑනු අතපාද ගාන එක නෙමෙයි කියලා කියනවා. ඒ වෙලෙත් මේ ගෑණි ආයෙ සද්දෙන් කියන්නේ සර් මං ගැබිනියක් කියලා. එහෙනම් අපි ගමු කියන ගමන් හරි මෙයාගේ බඩට පයින් එකක් ගහද්දිම අනික් ගෑනු කෙනා සර් මං මාලේ ගත්තා ඒක දෙන්නම් කියනවා. මේ වෙලාවේ මූණ දැක්කම හොරා අඳුර ගන්න බැයි නම් උඹලා මොකටද යුනිෆෝම් එක ඇඳගෙන ඉන්නේ කියන ගමන් හරිශංකර් එයාගේ රූම් එකට යනවා. රූම් එකට ගිය ගමන් අර හදාගෙන ආපු නේම් ප්ලේට් එකත් විසික් කළාම හරිශංකර් ෂීට් එකේ වාඩි වෙනවා. ඒත් එක්කම ඇතුළට ආපු අර පොලිස් නිලධාරියා සර් මගේ දුව MBBS වලට තේරුණා කියලා ලඩ්ඩු එකක් දෙනවා. ඒක දීලා මෙයා අහනවා සර් මං අර ගෑනුන්ට FIR එකක් දාන්නද කියලා. එහෙමනොත් අර නාකි ගෑනට පොලිස් ගානේ රස්තියාදු වෙන්න වෙයි කියලා මේ වෙලාවේ හරි කියනවා. ඒ වගේම නිලධාරියා කියනවා සර්ගේ ආරක්ෂාව වෙනුවෙන් අර ගැබිනිගේ මෙඩිකල් එකක් කරලා යමුද කියලා. ඒත් හරිශංකර් ලඩ්ඩු මදිවට මට උපදෙස් දෙන්නත් එනවද කියලා මේ වෙලාවේ මේ නිලධාරියට බැලලා එළවනවා. ඉතින් මේ වුණු සිද්ධිය මේ නිලධාරියා DYSP ශහුල් කියලා තවත් පොලිස් නිලධාරියෙක්ට කෝල් කරලා කියනවා. කතාව අහගෙන ඉඳපු ශහුල් යාගේ වයිෆ්ට කියන්නේ හරිශංකර් ආය මොකක් හරි කේස් එකක් දාගෙන වගේ කියලා. ඒ කියපු එකෙන් තේරෙනවා මෙයා තවත් කොහේ හරි කේස් එකක් දාගෙන වගේ තමයි මෙතනට ඇවිත් ඉන්නේ කියලා. කොහොම හරි ඊට පස්සේ හරිශංකර් යාගේ වයිෆ් එක්ක කෝල් එකෙන් කතා කර කර ඉද්දි කීප සැරයක්ම ශහුල් යාට කෝල් කරත් එයා කෝල් එක කට් කරනවා. ඉතින් ওই සීන් එක ඉවර වෙලා හරිශංකර්ගේ ස්ටේෂන් එකේ ඉන්න පොලිස් නිලධාරීන් ඔක්කොම එක තැනකට ගෙනල්ලා එයාලට සැරෙන් වගේ උපදෙස් ටිකකුත් දෙනවා. කොහොම හරි ඊට පස්සේ මෙතනින් එළියට ගිය හරිය දකින්නවා කෙල්ලකුයි තවත් මිනිස්සෙකුයි ඇවිත් හිටගෙන ඉන්නවා. මෙයාලගෙනුත් මොකද කියලා අහපුවාම මේ කෙල්ල කියනවා සර් මෙයා අපේ බැංකුවට උදේ ව්‍යාජ රත්තරන් මාලයක් උගස් කරන්න ගෙනාවා කියලා. ඒත් එක්ක මේ මිනිස්සයා කියනවා සර් ඒක බොරු එකක් නෙමෙයි මේගොල්ලෝ බොරු කියන්නේ කියලා. මගේ නෝනගේ ඔපරේෂන් එකට සල්ලි මදි හින්දා මාලේ උගස් කරන්න හැදුවේ කියලාත් මෙයා කියනවා.
ඒ මාළේ මම මගේ දුවගේ උපන්දිනයට ගත්ත එකක් කියලා මේ මනුස්සයා කියනවා. මේ මනුස්සයා මේක කියන විදිහම හරිශංකරට තේරුම් යනවා කියන්නේ ඇත්ත කියලා. ඉතින් විස්තර ආපු හරියට දැනගන්න පුළුවන් වෙනවා ඒක පවුන් 2ක මාලයක් වගේම අංශවරා ජුවලරි එකෙන් ගත්ත එකක් කියලා. ඒ වගේම මේ මනුස්සයා බස් එක කොන්දොස්තර කෙනෙක් කියලාත් මේ වෙලාවේ කියනවා. ඒත් එක්කම මේ කියන්නේ ඇත්තද කියලා අංශවරා ජුවලරි එකට කතා කරලා බලන්න කියලා මෙතන ඉන්න තවත් නිලධාරියෙක්ට හරිය මේ වෙලාවේ කියනවා. ඔය සීන් එක ඉවරලා ඊට පස්සේ අපිට පෙන්නනවා හරියව හම්බෙන්න මෙතනට එන ශහුල්ව. එයා ඉන්නවද කියලා ශහුල් අනික් නිලධාරීන්ගෙන් ඇහුවත් එයාලා කියන්නේ මාලා කේස් එකේ වුණ ගමන් හොර රත්තරන් කේස් එකක් ආවා. හරිශංකර් සර් ඒක බලන්න ගියා කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා යාළුවනේ අර ආපු කොන්දොස්තර එක්ක එයාගේ නෝනාව බාන්න ස්පිතාලට ගිහින් ඉන්න හරිශංකර්. නෝනාගේ අත්තු දව්වට එතන හිටියේ එයාලා දුවගෙන් තාත්තා මේ මාළුවාට දුන්නද ඇහුවත් දුව මාළේ දිහා බලන්නේවත් නැතුව කියන්නේ ඔව් සර් කියලා. ඉතින් මේකෙල්ල අම්මට වතුර එකක් එහෙම දුන්නාට පස්සේ මෙහෙන්න දුව පොඩ්ඩක් කතා කරන්න ඕනි කියලා හරිය මෙයාව එළියට එක්කන් යනවා. ඉතින් හරිය මේ කෙල්ලට කියනවා ඔයා මාළේ දිහා බලන්නේවත් නැතුව මේක ඔයාගේ කියලා බොරු කිව්වේ ඒකින්ද ඇත්ත කියන්න කියලා. ඒ වෙලේ මාළේ නැති වුණ හින්දා බොරු එකක් හැදුවා කිව්වත් හරිය කියන්නේ ආයෙ බොරු කියන්නේ නැතුව ඇත්ත කියන්න නැත්තම් තාත්තට හිරේ යන්න වෙයි කියලා. ඒ වගේම පොලිසියට ඔයාව එක්කන් ගියොත් ප්‍රශ්න අහන්නෙත් මෙහෙම නෙමෙයි කියලා හරිය මේ වෙලාවේ කියනවා. ඉතින් ඕකට බය වුණ මේ කෙල්ල කියනවා සර් මට කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ඔය කතාව කියාගෙන යද්දි අම්මව CT ස්කෑන් එකට එතනින් එක්කගෙන ගියේ හින්දා මේ කෙල්ලත් අම්මත් එක්කම ඒ වෙලාවේ මෙතනින් පිට වෙලා යනවා. ඉතින් ඊට පස්සේ එතෙන්ට ආව චන්ද්‍රන් මේ කියන්නේ මේ හොර රත්තරන් කේස් එකට පැටලිලා ඉන්න කොන්දොස්තරට හෙට දුවත් එක්ක පොලිසියට එන්න කියන ගමන් හරිශංකර් මෙතනින් පිට වෙලා යනවා. ඉතින් ඔතනින් එළියට ගිය හරිශංකර් මාළේ ෆොටෝ එකක් WhatsApp එකෙන් එයාලා ටීම් එකට යවලා කියන්නේ මේ වගේ මාලයක් අංශවරා ජුවලරි එකෙන් අරන් තියනවද බලලා අරන් තියනවා නම් ඒකේ බර ගත්තේ කවුද කවද්ද ඔය හැම විස්තරයක්ම හොයාගන්න කියලා. ඊට පස්සේ අංශවරා ජුවලරි එකට ගිය පොලිස් නිලධාරීන් දෙන්නෙක් අර ඩුප්ලිකේට් මාළේ පෙන්නලා අහනවා මේ වගේ එකක් කවුරු හරි ගත්තද කියලා. ඊට පස්සේ මෙයාට දැනගන්න පුළුවන් වෙනවා මේක අරන් තියෙන චන්ද්‍රබාබු කියලා කෙනෙක් 2022 අගෝස්තු 2 වෙනිදා ඒ වගේම පවුන් 2ක මාලයක් තමයි මෙයා අරන් තියෙන්නේ කියලා. කොහොම හරි ඊට පස්සේ මෙයාලා ඒ පැත්තේ තියෙන රත්තරන් උගස් කරන තැන් ගොඩකට ගිහින් බලනවා මේක උගස් කරලා තියනවද කියලා. කොහොම හොයාගෙන යද්දි මෙයාට ඒක උගස් මධ්‍යස්ථානයක මේ මාළේ උගස් කරලා තියෙනවා අහුවෙනවා. එතන මැනේජර් කියන්නේ මේ මාළෙත් එක්ක තවත් මාළ දෙකක් උගස් කරලා තියෙනවා කියලා. ඉතින් ඒ වෙලාවේ එතන හිටිය සීනියර් නිලධාරියා අනික් නිලධාරියාට කියනවා මේක හරිශංකර් සර්ට කෝල් කරලා කියන්න කියලා. ඒ අනුව ඒ සීන් එක කෝල් කරලා හරිශංකර්ට කිව්වම එයා කියනවා ඔය කෙනාගේ විස්තර හොයාගන්න කියලා. ඒ වෙලේ මෙයා කියනවා ඇන්තනි සර් ඒක බලන ගමන් ඉන්නේ සර් කියලා. ඇඩ්‍රස් එක හොයාගෙන මට කියන්න කියමින් හරිශංකර් මේ වෙලාවේ ෆෝන් එක කට් කරනවා. ඉතින් ඊට පස්සේ හරි ලෝයර් කෙනෙක්ව හම්බෙන්න යනවා. එයා කලින් වැඩ කරපු ස්ටේෂන් එකේදී දාගත්ත කේස් එක නඩුවට කතා කරන්න. ඔය අතර වාරේ හරියට කෝල් කරපු ඇන්තනිගේ සහායක පොලිස් නිලධාරියා කියන්නේ අර මාළේ උගස් කරපු කෙල්ලව හොයාගත්තා. අපි දැන් එයා වැඩ කරන තැන ඉන්නේ. ඒත් එයා මේ වෙද්දි නිමාඩු දාලා ට්‍රිප් එකක් ගිහින් ඉන්න හින්දා එයාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ කියලා. කොහොම හරි ඊට පස්සේ අපිට පෙන්නනවා ඇන්තනියාගේ සහායක නිලධාරියා වන ප්‍රවීන් එක්ක හරිශංකර් එනකන් පාරේ බලාගෙන ඉන්නවා. එතනට වාහනෙන් ආව හරිශංකර් ළඟට ගිය ඇන්තනි කියනවා චන්ද්‍රබාබු කියන කොන්දොස්තර කියපු දේවල් ඇත්ත කියලා. ඒ වගේම අනික් මාළ දෙකෙන් එකක් අරන් තියෙන්නේ ජෝසප් චෙම්බෝලා කියලා කෙනෙක් කියලාත් කියනවා. අනික් මාළේ ගත්ත කෙනා නම් තාම හොයාගත්තේ නැහැ. එයාවත් ඉක්මනට හොයාගෙන කියන්නම් කියලා ඇන්තනි මේ වෙලාවේ හරිශංකර්ට කියනවා. ඊට පස්සේ ජෝසප් චෙම්බෝලා ගත්ත මාළේ හරිශංකර්ට දීලා ඇන්තනි කියනවා ජෝසප් කර්ණාටක පොලිසියේ රාජකාරී කරපු නිලධාරියෙක්. එයා එල්ලිලා මැරුණා කියලා. ඊට පස්සේ කොහොම හරි ජෝසප්ගේ නෝනාව හම්බෙන්න ගියාම නෝනා හරිශංකර්ට කියනවා එයා සියදිවි නසා ගැනීමක් කරා. ඒත් එයා කිසි දෙයකට බය නැති කෙනෙක් මේ වුණ දේ ගැන හිතා ගන්න බෑ කියලා. ඒ වගේම එයා මැරලා මාස 8ක් කියලාත් මෙයා කියනවා. ඒකත් එක්ක අර මාළ තුනෙන් ජෝසප්ගේ කියපු මාළේ පෙන්නන ගමන් හරිශංකර් අහන්නේ මේක ඔයාගේද කියලා. එතකොට ජෝසප්ගේ නෝනා කියනවා ඔව් ඒක දුවට එයා දීපු එකක් කියලා. ඒත් එක්කම එතනින් ගිය දුවගෙන් හරිශංකර් මාළේ පෙන්නලා මේක කොහෙදද නැති උනේ අහනවා. මාළේ දැකලා ටිකක් කලබල වුණ මේකෙල්ල කටත් පැටලි කියන්නේ කොලෙජ් එකේදී බයික් එකකින් ඇවිත් මාළේ කඩාගත්තා. මං තාත්තා එක්ක ගිහින් පැමිණිල්ලක් එහෙමත් දැම්මා කියලා. ඊට පස්සේ මොන පොලිසියද කියලා හරිශංකර් ලැබුවාම වෙස්ට් ස්ටේෂන් එකේ කියලා මේ කෙල්ල කියනවා. ඊට පස්සේ එයාගෙන් නම මොකක්ද ඇහුවාම ඒන්ජල් කියලා මේ කෙල්ල කියනවා. ওই සීන් එක කට් කරලා ඊට පස්සේ අපිට පෙන්වන්නේ ප්‍රවීන් එක්ක ඇන්තනි ගිරිපායි ජුවලර්ස් එකෙන් අරන් තියෙන අනික් මාළේ ගත්ත කෙනා ගැන විස්තර ගන්න ගිරිපායි ජුවලරි එකට ගිහින් ඉන්නවා. ඒ අනුව මාළේ පෙන්නලා ඒ මාළේ ගත්ත කෙනාගේ රිපෝට් එක අතට අරන් බලුවම ඇන්තනි ටිකක් කලබල වුණා වගේ පේනවා. ඊට පස්සේ ඇන්තනි එක ප්‍රවීන්ට පෙන්වුවම එයත් මේක දැකලා පොඩ්ඩක් කලබල වෙනවා.
ඒත් එක්කම DYSP සහුල්ට කතා කරන ඇන්තනි කියන්නේ හයිශංකර් සර්ගේ කේස් එක අපි විමර්ශනය කරා. ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා ඇන්තනි ඒක සහුල්ට කියනවා. මේ වෙලාවේ කලබල වුණු සහුල් කියන්නේ ඔය මාළේ ගැන විස්තර මුකුත්ම හයිශංකර්ට කියන්න එපා. එයා ඇහුවොත් ඒක හොයාගන්න බැරි වුණා කියන්න කියලා. කොහොම හරි ඊට ටික වෙලාවකට පස්සේ ස්ටේෂන් එකට ගිය හර්ෂංකර් ප්‍රවීන් කෝල් කරලා තුන්වෙනි මාළේ ගැන විස්තර ගත්තද ඇහුවත් ප්‍රවීන් කියන්නේ සිස්ටම් එක ගොඩක් ස්ලෝ විස්තර හොයාගත්ත ගමන් මං සර්ට කියන්නම් කියලා. මේ වෙලාවේ හර්ෂංකර් හම්බෙන්න ඇවිත් ඉන්න චන්ද්‍රබාබුගෙන් හරි අහන්නේ මං දුවව එක්කන් නේද එන්න කිව්වේ ඇයි ආවේ නැති කියලා. එතකොට ඇයි සර් එයා පොලිසියට එන්න ඕනි කියලා ආපු චන්ද්‍රබාබුට කියන්නේ එයා මාළේ මාරු කරලා වගේම එයාව ලිංගික අපයෝජනයකට ලක් වෙලා තියෙනවා කියලා. ඒ වගේම එයාවත් එක්කගෙන පොලිසියට එන්න කිව්වේ එයාට උණ දේ ගැන නඩුවක් ගොනු කරන්න කියලා හරි මේ වෙලාවේ චන්ද්‍රබාබුට කියනවා. ඒත් එයා කියන්නේ මගේ දුව කීයටවත් එහෙම කරන්නේ මොනවා වුණත් මං එයා පොලිසියට එක්කගෙන එන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ හර්ෂංකර් කියනවා එයා අවුරුදු 18කට අඩු කෙල්ලෙක්. ඔයා එයාව එක්කගෙන ආවේ නැත්නම් අපි පොස්කෝ නඩුවක් දාලා හරි එයාව පොලිසියට ගෙන්නනවා කියලා. මේ වෙලාවේ හර්ෂංකර්ට කෝල් කරපු සහුල් එයාට ඔෆිස් එකට එන්න කියනවා. ඒ අනුව ඔෆිස් එකට ගිය හර්ෂංකර්ගෙන් සහුල් අහන්නේ ඔයා නඩුවක් ගැන විමර්ශන කරනවා කියලා ආරංචියක් ආවා. ඒකේ තත්ත්වය මොකද කියලා. ඒ වෙලාවේ හර්ෂංකර් කියනවා ඒක පොස්කෝ කේස් එකක්. කර්ණාටක ස්ටේෂන් එකේ රාජකාරී කරලා බෙල්ල වැල දාගත්ත CA ජෝෂප්ගේ දුවත් ලිංගිකව අපයෝජනය වෙලා තියෙනවා වගේ කියලා. ඒ වගේම තුන්වෙනි මාළේ ගැන තාම තොරතුරු හොයනවා කියලාත් කියනවා. ඊට පස්සේ සහුල් කියනවා හයිඩ්‍රබාද් වල සයිබර් කෝස් එකක් තියෙනවා. ඒකට යෝජනා වුණ CI නිමාඩු ගිහින් හින්දා SP කිව්වා ඔයාව යවන්න කියලා. ඉතින් මාසික පුහුණුවකට ඔයා ඒකට හෙටම යන්න ඕනි කියලාත් කියනවා. ඒකත් මගේ පිට දැම්ම නේද කියලා එතනින් නැගිටලා එළියට යද්දි හර්ෂංකර් දකිනවා ඇන්තනි එළියේ ඉන්නවා. ඒ අනුව මෙයාට තේරෙනවා මේ කේස් එකෙන් අයින් කරන්නම තමයි මෙයා මේ කෝස් එකකට යවන්න හදන්නේ කියලා. ඒත් එක්ක කේන්තියෙන් ආයෙත් සහුල්ගේ කාමරයට ගිය හර්ෂංකර් කියන්නේ ඔයා හයිඩ්‍රබාද් වල යවලා මාව මේකෙන් අයින් කරන්න හැදුවා. මං ඊට පස්සෙත් මේ මාළ කේස් එක නම් හොයනවමයි කියලා. එහෙම කියන ගමන් එතනින් පිට වෙලා ගිය හර්ෂංකර් එදා දවසේ වැඩ ඉවර කරලා ගෙදර යනවා. ගෙදර යද්දි ෆෝන් එකේ ගේම් එක ගහ හිටියේ එයාගේ දුව මින්නුට චොකලට් දෙකක් දීලා එයාටත් එකක් දෙන්න කියනවා. ඊට පස්සේ හර්ෂංකර් එයාගේ නෝනට කියනවා මං හෙට ඉඳන් සතියක් නිමාඩු දානවා නැත්තම් මාව හයිඩ්‍රබාද් වල කෝස් එකකට යවනවා කියලා. කොහොම කතා කර කර ඉද්දි හර්ෂංකර්ට කාගෙන් හරි කෝල් එකක් එනවා. කෝල් එක ආන්සර් කරපු හර්ෂංකර් වාහනේත් අරගෙන කලබල වෙලා කොහේ හරි යනවා මේ වෙලාවේ අපිට පේනවා. වාහනේ ගිහින් තැනකින් නවත්තද්දි එතන මිනිස්සුත් ගොඩක් ඉන්නවා අපිට පේනවා වගේම කොස්තාපල් කෙනෙක් ඇවිත් සර් ඔයාට වාහනෙන් එළියට එන්න ඕනිද අහනවා. කොස්තාපල් ආපු දේ තඹයකට ගණන් නොගත් හර්ෂංකර් වාහනෙන් බැලලා මේ මොකක් හරි දෙයක් වෙලා තියෙන පැත්තට යන ගමන් එයාගෙන් මෙතන උන්න දේ ගැන විස්තර අහනවා. එතකොට කොස්තාපල් කියනවා සහුල් සර් එහෙම ඇවිත් කතා කරපු හින්දා තමයි මිනිස්සු පොඩ්ඩක් කන්ට්‍රෝල් වෙලා ඉන්නේ. ඒත් පෙලක් අය පොලිසිය එක්ක ප්‍රශ්න දාගන්න හදනවා කියලා. කොහොම හරි මේ සිද්ධිය වුණ ගෙදරට හර්ෂංකර් යන්න හදද්දි ඉස්සරහා වාඩි වෙලා හිටිය චන්ද්‍රබාබු ඇවිත් මගේ දුවට මරාගෙන ඔයාට දැන් සතුටුද කියලා හර්ෂංකර්ට පහර දෙන්න ගන්නවා. කොහොම හරි මේ වෙච්ච චන්ද්‍රබාබුගේ දුව සියදිවි නසාගෙන. හර්ෂංකර් ඒ ගෙදරට තමයි අර කෝල් එකක් ඇවිත් තියෙන්නේ. චන්ද්‍රබාබු හර්ෂංකර්ට පහර දෙන්න හදනවත් එක්ක මෙතන මිනිස්සුත් කලබල වෙලා කෑ ගහන්න පටන් ගන්නවා. කොහොම හරි ඔයාගේ දුවගේ මරණයට වග කියන්න ඕනි මං නෙමෙයි. ඇත්තටම වග කියන්න ඕනි කවුද කියලා මං පෙන්වන්නම් කියන ගමන් හර්ෂංකර් ගේ ඇතුළට යනවා. ගේ ඇතුළට ගිහින් ඇතුළේ හිටිය කෙනෙක්ගෙන් බොඩි එක කෝවුවම එයා අර කාමරේ සර් කියලා කාමරේ පෙන්නනවා. ඒත් එක්කම කාමරේ ඇසර යන හර්ෂංකර් දකින්නේ බෙල්ල වල දාගෙන මැරලා ඉන්න චන්ද්‍රබාබුගේ දුව. ඒක දැක්ක විතර හර්ෂංකර්ට මොකක් හරි පන්න සීන් එකක් මතක් වෙනවත් වගේම තවත් මේ වගේම කෙල්ලෙක් කෙල්ලිලා ඉන්න සීන් එකක් මෙයාට මැවිලා පේන්න වගේ ගන්නවා. ඒ සිද්ධියත් එක්ක ෂොක් වෙලා යන හර්ෂංකර් දාඩියක් පෙරාගෙන බීපු මිනිස්සු එක්ක වගේ හැමතැනම විසිවිවි ගෙයින් එළියට එනවා. ගෙයින් එළියට ඇවිත් හරි වාහනේට යන්න බැලුවත් මේ විදිහේ එළිය මිනිස්සු ලොකු කලබලයක් ඇති කරගෙන තියෙනවා අපිට පේනවා. කොහොම හරි අනික් පොලිස් නිලධාරීන්ගෙත් උදව්ගත්ත සහෝල් මිනිස්සු දෙපැත්තට කරන ගමන් ගොඩක් අමාරුවෙන් හර්ෂංකර්ව එයාගේ වාහනේට එක්කගෙන යනවා. කොහොම හරි ඊට පස්සේ හර්ෂංකර්ගේ වයිෆ් වෙන ගීතට කෝල් කරලා සහෝල් මේ විස්තරේ කියනවා. ඒත් එක්කම බය වෙලා වගේ ගෙදරට ආව හර්ෂංකර්ට ගීත වතුර ටිකක් දෙනවා වගේම හර්ෂංකර් මේ වතුර ජෝග්ගුවම මේ වෙලාවේ බීලා ඉවර කරනවා. ඊට පස්සේ හර්ෂංකර් ගීත දිහා බලලා ආන්නේ එයාලා නැති වුණ ලොකු දුව නිලා කෝ කියලා. එයා මේ විදිහින් නැති වුණත් නිලාගේ ඔළුව රිදෙනවා කියලා ඇඳට ගියා කියලා ගීත කියනවා. ෂොක් එකත් එක්ක ආයෙම පාරක් කලබල වුණ හර්ෂංකර් නිලා කියලා කෑ ගහ ගේ හැමතැනම දුවමින් නිලාව හොයන්න පටන් ගන්නවා. කොහොම හරි නිලා නැහැ කියලා තේරුම් ගිය හර්ෂංකර් ගීතගේ බෙල්ලෙන් අල්ලගෙන කොහමගේ දුව කියලා එයාට පහර දෙන්න පටන් ගන්නවා.
කොච්චර තේරුම් ගන්න හැදුවත් හරිශංකර් දිගටම ගීතට පහර දෙද්දි නිලා මැරුණේ උඹ හින්දා තමා කියලා ගීත මේ වෙලාවේ හරිශංකර්ට කියනවා. ආයෙත් පාරක් ලොකුවටම ෂොක් වුණ හරිශංකර් බිම ඇදගෙන වැටෙනවත් එක්කම එයාගේ නිලාගේ පරණ මතක එක එක ඔලුවට එන්න පටන් ගන්නවා. කොහොම හරි ওই සීන් එක කට් වෙලා ඊට පස්සේ අපිව අරගෙන යන්නේ මීට මාස කීපයකට කලින් වුණ සිදුවීමකට. මේ සීන් එක ආරම්භයේදීම පෙන්වන්නේ රස්තිකා දුකාරයෙක් වගේ එකෙක් පස්සේ පන්නගෙන යන හර්ෂංකල් ඇතුළු එයාගේ ටීම් එක. කොහොම හරි මේගොල්ලන්ට පුළුවන් වෙනවා මේ කොල්ලව අල්ලගෙන පොලිසියට අරගෙන යන්න. කොහොම හරි ඊට පස්සේ අපිට පෙන්වන්නේ සීනියර් ඔෆිසර් එක කතා කරමින් ඉන්න සහුල්ව. සහුල් මේ වෙලාවේ කියන්නේ මුගේ නම ශ්‍යාම්. ASI තෝමස්ගේ දුව සියදිවි නසාගත්තේ මූ හින්දා මූ ඒ කෙල්ලව බොරු ආදරයක් පෙන්නලා මද්ද්‍රව්‍ය දීලා ලිංගිකව අපයෝජනය කරලා තියනවා කියලා. ඒක තමයි උගේ පලි ගැනීම කියලාත් මෙයා ඒ වෙලාවේ කියනවා. ඊට පස්සේ ඔෆිසාන්නේ තෝමස්ගේ මුගේ අතර ප්‍රශ්නේ මොකද්ද කියලා. ඊට පස්සේ සහෝල් කියනවා අවුරුදු ගානකට කලින් මූ අවුරුදු 16ක කෙල්ලෙක්ටත් මෙහෙම දෙයක් කරපු එකට තෝමස් පොස්කෝ නඩුවක් දැම්මා. ඒකට තමයි මෙහෙම කරන්න ඇත්තේ කියලා. ඊට පස්සේ ඔෆිසර් සහෝල්ට කියනවා හැම පැත්තෙම මූට නඩු දාන්න කියලා. කිසිම හේතුවකට බේරෙන්න දෙන්න එපා කියලාත් කියනවා. කොහොම හරි ඊට ටිකකට පස්සේ මෙතනට ඇවිත් කෝල් එකක් ගන්න ගමන් ඉද්දි හර්ෂංකර් දකිනවා තෝමස් කලබලෙන් වගේ පොලිසිය අස්සට යනවා. කොහොම හරි කලබලෙන් ශ්‍යාම්ව හිර කරලා තියෙන කාමරයට ගිය තෝමස් ඌට පහර දෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවෙම එතෙන්ට දුවගෙන ආව හර්ෂංකර් තෝමස් නමුතට පිස්සු හැදිලාද කියලා යාව නවත්තනවා. මේ වෙලාවේ තෝමස්ගේ දුවව දූෂණය කරපු එක ශ්‍යාම්ගේ ලැප් එකෙන් අනික් පොලිස් නිලධාරීන් බල තමයි ඉන්නේ. හර්ෂංකර් මෙතෙන්ට ආව හින්දා එක නිලධාරියෙක් ලැප් එක වහලා බෑග් එකට දාන්න හැදුවා. ශ්‍යාම් කෑ ගහනවා ඔය වීඩියෝ එකේ තියෙන ලැප් එකේ විතරක් නෙමෙයි කියලා. ඒ වගේම උඹේ දුවගේ වීඩියෝ ලෝකෙ වටේම යවනවා කියලාත් මූ මේ වෙලාවේ කියනවා. ඉතින් ඔය කතාව වුණ හර්ෂංකර් ගිහින් ලැප් එක ඕපන් කරලා මොකද්ද මේ වීඩියෝ එක කියලා බලනවා. ඉතින් වීඩියෝ ටික බලපු හර්ෂංකර් දකිනවා තෝමස්ගේ දුව වගේම එයාගේ දුව නිලාව දූෂණය කරපු වීඩියෝත් මේ ලැප් එකේ තියෙනවා. ඉතින් ওই දැකපු දේත් එක්ක ගොඩක් ආවේගශීලී වුණ හර්ෂංකර් ශ්‍යාම්ට පහර දෙන්න පටන් ගන්නවා. ඒ වගේම එයාව නවත්තන්න එන අනික් නිලධාරීන්ටත් මෙයා මේ වෙලාවේ පහර දෙනවා. ඉතින් ওই දරුණු පහර දීමත් එක්ක ශ්‍යාම් මේ වෙලාවේ මෙතනම මැරෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ හර්ෂංකර්ගේ ගෙදර මේ වෙලාවේ තත්ත්වය. නිලා මේ වෙලාවේ උණු දේ ගැන කියමින් අම්මව බදාගෙන කාමරයට වෙලා හොඳටම අඬනවා. ඉතින් ගීත මේ වෙලාවේ දුවගේ හිත හදන්න හැදුවත් එයා අඬන එක නම් නවත්තන්නෙත් නැහැ. ඒත් එක්කම හර්ෂංකර් කලබලෙන් මෙතෙන්ට එන සද්ද ඇහිලා ගීත දුවව කාමරේ තියලා දොර ලොක් කරගෙන හර්ෂංකර්ව නවත්තන්න උත්සාහ කරනවා. ඉතින් ගීතවත් අල්ලු කරගෙන කාමරයට යන්න උත්සාහ කරත් මේ වෙලාවේ කාමරයේ දොර ලොක් කරලා හින්දා හර්ෂංකර් දොරට පයින් ගහලා දොර කඩාගෙන අස්සට යනවා. කාමරයේ ඇසට ගිය හර්ෂංකර් දකින්නේ කාමරයේ මැද එල්ලිලා මැරලා ඉන්නේ එයාගේ දුවව. ওই සිදුවීම මතකයන් තමයි හර්ෂංකර්ට චන්ද්‍රබාබුගේ දුව එල්ලිලා ඉන්න එක දැක්කම ඔලුවට එන්නේ. තමන්ගේ දුව එල්ලිලා මැරලා ඉන්නවා දැකපු හර්ෂංකර් සිහිය නැති වෙලා එතනම ඇදගෙන වැටෙනවා. මොකද හර්ෂංකර් නිලාට අසීමාන්තිකව ආදරය කරා වගේම එයාව ගොඩක් පරිස්සම් කරලා තියෙනවා. ඉතින් කොහොම හරි ඔය වෙන සිදුවීමත් එක්ක හර්ෂංකර් ගොඩක්ම අවුල් ගහනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ සහුල් මෙන්ටල් ડોක්ටර් කෙනෙක් එක්ක මේ දවස්වල යන නිවුස් එකක් ෆෝන් එකකින් බලමින් ඉන්නවා. නිවුස් එකේ පෙන්වන්න විදියට චන්ද්‍රබාබු හර්ෂංකර්ට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් ගොනු කරලා තියෙනවා. හර්ෂංකර් කියන පොලිස් නිලධාරියාගේ නොමනා ක්‍රියා හින්දා තමයි එයාගේ දුව මේ විදියට සියදිවි නසාගත්තේ. එයා තමයි මේ මරණයට වග කියන්න ඕනි. එයාට විරුද්ධව අනිවාර්යෙන් නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න ඕනි කියලා. නිවුස් එක බලලා ඉවරුනාට පස්සේ සහුල් මේ ડોක්ටර් කියන්නේ හර්ෂංකර්ට මොකක් හරි මානසික ප්‍රශ්නයක් තියෙනවද කියලා පරීක්ෂණයක් කරන්න ඕනි. මොකද මෙන්ටල් කේස් තියෙන අයව අපේ රාජකාරි වලට සම්බන්ධ කරගන්න බෑ කියලා. ඉතින් මේ ડોක්ටර් මේ වෙලාවේ කියන්නේ මං ඊයේත් හර්ෂංකර් එක්ක කතා කරා. එයා දැන් සාමාන්‍ය විදියට ඉන්නවා. ඔයා හිතන විදිය කිසිම මානසික ගැටලුවක් එයාගේ නෑ. එයාගේ දුවගේ මතකයට යනවත් එක්කම ආයෙත් ඒ වගේම දෙයක් වුණ හින්දා එයාගේ දුවවත් මේ විදියට මංකොල්ල කාලා අපයෝජනය කරපු එක එයාගේ ඔළුවට ආයෙ එන්න ඇති. ඒකත් එක්ක එයා ඒ වෙලාවේ මානසිකව වැටෙන්න ඇති. මොකද එයා තාත්තා කෙනෙක්නේ කියලා. ඉතින් ওই සීන් එකෙන් පස්සේ අපිට පෙන්වන්නේ සහෝල්ගේ බිරිඳ වෙන චිත්‍රා සහ ගීත රෙස්ටුරන්ට් එකක කතා කර ඉන්නවා. කොහොම හරි මේ වෙද්දි ගීත හර්ෂංකර්ගෙන් අයින් වෙන්න හිතාගෙන ඩිවෝස් නඩුවකුත් දාලා තමයි තියෙන්නේ. ඒක ගැන තමයි මේ දෙන්න මෙතන මේ කතා කර ඉන්නේ. ඉතින් එතෙන්ට ගිය හර්ෂංකර් ගීත එක්ක කතා කරන්න හැදුවත් ගීත කියන්නේ ඔයාව දැක්කම මට මගේ දුවව එල්ලිලා ඉන්න හැටි පේනවා වගේම ඔයාට කවදාවත් ඒකට සමාව දෙන්නෙත් නෑ කියලා. එහෙම කියනවත් එක්ක ඊට පස්සේ අපිට පෙන්වන්නේ හර්ෂංකර් එයාගේ ලස්සන පවුලත් එක්ක ඉස්සර පවුල් ජීවිතේ ගෙවපු විදිය මතකයන් කිහිපයක්. ওই සීන් එක කට් කරලා ඊට පස්සේ අපිට පෙන්වන්නේ තෝමස්ව හම්බෙන්න ගිහින් ඉන්න හරිශංකර්ව.
හර්ෂංකර් මේ වෙලාවේ තෝමස්ගෙන් අහන්නේ ඇයි ඔයා ඌව මැරුවා කියලා ඔයාගේ පිට වැරද්ද දාගත්තේ කියලා. ඉතින් තෝමස් කියනවා දැන් ඒක වෙලා ඉවරයි සර්. තාම නඩුවත් යනවා. කොහොමත් මට වෙන නැති වෙන්න දේවලුත් නෑනි කියලා. ඒ වගේම සර් එදා ඒක කරේ නැත්තම් මං හරි ඒක කරනවා කියලා තෝමස් හර්ෂංකර්ට කියද්දි එතනට ආව තෝමස්ගේ වයිෆ් ඒ කතාව අහලා ටිකක් අවුල් යනවා. මොකද එයාගේ මහත්තයා වෙන කෙනෙක් මරපු දෙයක් එයාගේ පිට දාගෙන ඉන්න හින්දා. ඒ සීන් එක ඉවර වෙලා ඊට පස්සේ ගෙදරට ගිය හර්ෂංකර්ට හම්බෙන්න මේ වෙලාවේ සහුල් එනවා. සහුල් අහන්නේ ඇයි ඔයා තෝමස් හම්බෙන්න ගියේ අපි යාගේ පිට වැරද්ද පැටවුවා කියලා හිතුවද කියලා. ඒකට උත්තරයක් නැති වුණාම සහුල් ආයෙත් කියන්නේ තෝමස්මයි වැරද්ද බාරගත්තේ. එයා හැම නොකළනම් අපේ SP සර් ඇතුළුව තව 6-7කට රස්සාවක් නැති වෙනවා කියලා. ඒ වගේම චන්ද්‍රබාබු මහ ඇමතිවත් අල්ලගෙන ඔයාට විරුද්ධව මිනීමැරුම් නඩුවක් දාලා තියෙනවා කියලා සහුල් මේ වෙලාවේ කියනවා. කොහොම හරි ඊට පස්සේ අපිට පෙන්වන්නේ එදාම රෑ එල්සාගේ යාළුවෝ කියලා කියාගත්ත පිරිතක් තෝමස්ගේ ගෙදරට එනවා. මෙයාලා කියන්නේ කොලෙජ් එකේ වැඩ හින්දා එල්සාගේ මල ගෙදරට එන්න බැරි වුණා කියලා. ඉතින් ගේ ඇතුළට ගිය මේ පිරිස අතර කොල්ලෝ 3 දෙනෙක් වගේම කෙල්ලෝ දෙන්නෙකුත් ඉන්නවා. සාලෙන් වාඩි වෙලා මෙයාලා නම්ගම් විස්තර එහෙම කතා කරන අතරතුරේ බොණ්ඩ මොනවා හරි අරගෙන එන්නම් කියලා තෝමස්ගේ වයිෆ් කුස්සියට යනවා. ඉතින් තෝමස්ගේ වයිෆ් එක්කම කුස්සියට ගිය මේ ආපු කෙල්ලෝ දෙන්න ලයිම් ජූස් හදන්න තෝමස්ගේ වයිෆ්ට උදව් වෙනවා. කොහොම හරි ජූස් එකත් හදාගෙන සාල්ට ගිහින් ඒක බොන ගමන් විස්තර අහද්දි තෝමස්ට තේරුම් යනවා මේ ආපුන් එල්සාගේ යාළුවෝ නෙමෙයි කියලා. ඉතින් 12 වසරේ එල්සාගේ ඉස්කෝලේ ගෲප් ෆොටෝ එකක් පෙන්නලා මේකේ වල්ලා ටීචර් පෙන්නන්න කියලා තෝමස් මේ වෙලාවේ කියනවා. ඉතින් ෆොටෝ එකේ මුන්ට ටීචර්ව හොයාගන්න බැරි වුණාම උඹලා හිතන් ඉන්නේ මම මෝඩෙක් කියලාද? උඹලා කවුද කියපල්ලා කියලා තෝමස් මේ ආපුන්ට බනින්න පටන් ගන්නවා. ඉතින් ඒකත් එක්ක නැගිටලා ආව එක කොල්ලෙක් උඹට මූව මතකද බලපන් කියලා තෝමස් අර ගහපු පොලිසිය හිටියේ ශාම් කියන කොල්ලගේ ෆොටෝ එකක් පෙන්නනවා. මේ ෆොටෝ එක පෙන්නුව කොල්ලා තමයි 6 දෙනෙක් හිටියේ මේ සෙට් එකේ ලොක්ක වෙන ක්‍රිස්ටි. මෙයාලා මේ ඇවිත් ඉන්නේ මෙයාලා යාළුවෙක් වුණ ශ්‍යාම මරපු එකේ පලිය ගන්න. ශ්‍යාම හර්ෂංකර් මරුවා වුණත් තෝමස් ඒකේ වරද්ද බාරගත්ත හින්දා මුන් හිතාගෙන ඉන්නේ ශ්‍යාම මරුවේ තෝමස් කියලා. ඉතින් මේ ක්‍රිස්ටි කියනවා උඹ ශ්‍යාම මරුවේ උඹේ දූ දූෂණය කරා කියලානේ. ශ්‍යාම විතරක් නෙමෙයි අපි හැමෝම මේකව දූෂණය කරා කියලා මේ වෙලාවේ මුන් ටික කියනවා. ඒත් එක්කම පොඩ්ඩක් ඉන්නකො මම අංකල්ට ඒක පෙන්වන්න කියලා එක කෙල්ලෙක් වීඩියෝ එක දාලා පෙන්නද්දි ඒක බලන්න හදපු තෝමස්ගේ වයිෆ්ගේ මූණෙන් බලන්න එපා කියලා තෝමස් අල්ල ගන්නවා. ඒ වෙලාවේ තෝමස් දකිනවා වයිෆ්ගේ නායෙන් ලේ බේරෙනවා. ඒත් එක්කම තෝමස්ගේ නායෙන් ලේ ඇවිත් මේ දෙන්නම ලේ වමනේ දාගෙන බිම වැටෙනවා. කොහොම හරි අර කෙල්ලෝ දෙන්න ජූස් හදන්න ගිය වෙලාවේ මේ දෙන්නගේ කප් දෙකට විතරක් වස දාලා. ඉතින් බිම වැටිලා හුස්ම ඇද ඉන්න මේ දෙන්න ළඟට ඇවිත් එක කෙල්ලෙක් කියනවා උඹ මරපු ශ්‍යාම් මගේ ආදරවන්තයා කියලා. ඒක ආපු තෝමස්ගේ වයිෆ් කියනවා ළමයිනේ මෙයා නෙමේ ශ්‍යාම මරුවේ හරිශංකර් සර් තමා කියලා. කොහොම හරි ඕක කියනවත් එක්කම තෝමස් එයාගේ වයිෆ් එතනම මිය යනවා. ඉතින් ඊට පස්සේ තෝමස්ගේ මූණට එයාගේ ෆෝන් එක තියලා ෆෝන් එකේ ලොක් එකත් අරගත්ත මුන් ටික හයිසංකර්ගේ ෆොටෝ එකක් WhatsApp එකකින් අරගන්නවා. ෆොටෝ එකත් ගත්ත මුන් ටික ඊට පස්සේ මෙතනින් පිට වෙලා යන්නේ ශ්‍යාම ඇත්තටම මරපු හර්ෂංකර්ට ගේමක් දෙන්නම් කියලා හිතාගෙන. කොහොම හරි පවවදා තෝමස් මරපු තැනට ආව පොලිසිය හිතනවා මෙයාලා නඩුවෙන් බේරුමක් නැති හින්දා සියදිවි නසාගෙන කියලා. ඒත් වටපිටාව හොඳින් නිරීක්ෂණය කරපු හර්ෂංකර්ට තේරුම් යනවා මෙයාලා සියදිවි නසාගෙන නෙමේ කවුරු හරි මරලා කියලා. ඊට පස්සේ එතන හිටිය සවුල් හම්බෙන්න ගිය හර්ෂංකර් කියනවා මේක සියදිවි නසා ගැනීමක් නෙමේ මිනිමැරුමක් කියලා. කරුණු විස්තර කරමින් හර්ෂංකර් කියන්නේ ඊයේ මං තෝමස්ව හම්බෙන්න ආවම එයාගේ කිසිම වෙනසක් තිබ්බේ නැහැ හොඳට හිටියා කියලා. ඒ වගේම එයා කියනවා අර තෝමස් ගත්ත ෆොටෝ එක එයාලා බලන ගමන් වස බිව්වනම් ඒක එයාලගේ ළඟ තියෙන්න ඕනි. ඒත් ඒක තියෙන්නේ මැල්ල වැටිලා ඉන්න තැනට ටිකක් එහැන් කියලා. ඒ වගේම එයාලා ජූස් වලට වහ දැම්මනම් වහ කුප්පිය ටේබල් එක උඩ තියෙන්න ඕනි කියනවා. ඒත් ඒක බිම වැටිලා තියෙන්නේ. ඒ වගේම කුස්සියේ ට්‍රේ එක උඩ කෝප්ප පාවකුත් නමලා තියෙනවා වගේම ඒ වගේ තාම ගෑවුන වතුරක් තියෙනවා කියලා හර්ෂංකර් කියනවා. ඒ සහුල් අහනවා කවුරු හරි ගෙදරට ඇවිත් මේක කරලා ගියා නම් කොහොමද දොර ඇතුලින් ලොක් කරන්න කියලා. ඊට පස්සේ හර්ෂංකර් කියනවා තරප්පු පෙළට ටිකක් එහැයින් වේලුණු අඹකොළ ටිකක් වැටිලා තියෙනවා. ඔය ආපුන්ගෙන් එකෙක් ගේ ඇතුලින් දොර ලොක් කරලා තරප්පු පෙළ උඩ වහලේ උළු ටික අයින් කරලා එතනින් එළියට ඇවිත් උළු ටික ආයම තියලා ගිහින් කියලා. ඒ වගේම ඒගොල්ලොම වහදාතනම් ඒගොල්ලොන්ට ඕනි වෙන්නේ එක දෙහි ගෙඩියයි ඒත් කුස්සියේ කුණු බාල්දියේ දෙහි ගෙඩි 8ක් මිරිකලා ලෙලි තිබ්බා කියලා හරිශංකර් සාක්ෂි ගොඩක් කියනවා. ඉතින් ඔය හරිශංකර් කියපු දේවල් පොඩ්ඩක් හොයලා බලපු සහෝල්ටත් මේ වෙලාවේ තේරුම් යනවා හරිශංකර් කියනා වගේ මේක සියදිවි නසා ගැනීමක් නෙමෙයි මිනිමරුමක් කියලා. ඊට පස්සේ එතනින් පිට වෙලා ගිය හරිශංකර් ප්‍රවීන්ට කෝල් කරලා
මාළු උගස් කරපු කෙල්ල ආවද කියලා බලන්න කියනවා. කොහොම හරි ඊට පස්සේ නිලාගේ යාළුවෝ කීප දෙනෙක් හම්බෙන්න ගිය හර්ෂංකර් මෙයාලගෙන් අහනවා නිලාගේ සම්බන්ධයක් ගැන ඔයාලා දැනන් හිටියද කියලා. ඒ වෙලේ එතන හිටිය එක කෙල්ලෙක් කියනවා නිලා යාළුවෙක් හම්බෙන්න යනවා කියලා නිතරම යනවා. ඒ කවුද කියලා අපි අහුවත් ඒක කියන්න වෙලාව මේක නෙමෙයි කියලා කිව්වා කියලා. ඊට පස්සේ හර්ෂංකර් අහනවා නිලාගේ ඩුප්ලිකේට් මාළේ ගැන ඔයාලා කවුරු හරි දන්නවද කියලා. එතකොට එක කොල්ලෙක් කියනවා නිලා යාගේ මාළේ නැති වුණා කිව්වා. ඉතින් ඔයා බණී කියලා කියපු හින්දා මං එයාට යාළුවෙක්ගේ ජුවලරි ෂොප් එකකින් ඩුප්ලිකේට් එකක් හදලා දුන්නා කියලා. ওই සීන් එක කට් කරලා ඊට පස්සේ අපිට පෙන්නනවා ඒන්ජල්ව හම්බෙන්න ගිහින් ඉන්න හර්ෂංකර්ව. හර්ෂංකර් මේ වෙලාවේ ඒන්ජල්ගෙන් අහනවා ඔයාගේ මාළේ නැති වුණේ කොහොමද කියලා. එතකොට ඒන්ජල් කියන්නේ කලින් වතාවේ කිව්ව දෙයම තමා සර් දෙන්නෙක් ඇවිත් මාළේ කඩාගෙන ගියා කියලා. ඉතින් මේ කියන්නේ බොරු කියලා තේරුම් ගත්ත හර්ෂංකර් කියනවා එහෙම මාළේ කැඩුවා නම් මේ මාළේ කොහේ හරි පැහැසුම් සලකුණක් තියෙන්න ඕනි. ඒත් මේක එහෙම නෑ කියලා. ඒ වගේම අනික් මාළේ දෙකේ අයිතිකාරයෝ වුණ කෙල්ලෝ දෙන්නට උන දේ මන් දන්නවා. ඒකින්ද ඇත්තම කියන්න කියලා හර්ෂංකර් මේ වෙලාවේ ඒන්ජල්ට කියනවා. කොහොම හරි ඊට පස්සේ කරගන්න දෙයක් නැති වුණ ඒන්ජල් කියනවා කෙනෙක් එක්ක එයාගේ සම්බන්ධයක් තිබ්බා. එයා ඩ්‍රග්ස් දීලා ඒන්ජල්ට සීය නැති වුණාම මාළි ගලවගෙන කියලා. ඊට පස්සේ ශාම්ගේ ෆොටෝ එකක් පෙන්වලා හර්ෂංකර් මෙයා දැහුවම ඒන්ජල් කියන්නේ මෙයා නෙමෙයි ඌ දෙමළ එකෙක් කියලා. ඒත් එක්ක එතනින් පිට වෙලා යන්න හදපු හර්ෂංකර් එතන කී දෙනෙක් හිටියද ඇහුවම ඒන්ජල් කියනවා 3 දෙනෙක් කියලා. ඒත් එක්කම එතනින් පිට වෙලා ගිය හර්ෂංකර් ඊට පස්සේ යන්නේ මාළු උගස් කරපු කෙල්ලව හම්බෙන්න. එයාට ශාම්ගේ ෆොටෝ එකක් පෙන්නලා මූ එක්ක ඔයාගේ තියෙන සම්බන්ධය මොකක්ද ඇහුවම ඒ කෙල්ල කියන්නේ මම මෙහෙම කෙනෙක් දන්නේ නැහැ කියලා. ඊට පස්සේ අර මාළේ පෙන්නලා හර්ෂංකර් අහන්නේ මේ මාළේ කොහෙන්ද ඔයාට හම්බුනේ කියලා. ඒ වෙලේ මේ කෙල්ල කියනවා අහම්බෙන් හම්බුනේ කියලා. මේ කෙල්ල කියන්නේ බොරු කියලා හිතපු හර්ෂංකර් ඇත්ත නොකිව්වොත් ඔයාට මිනිමරුම් කේස් එකක් වැටේ. ඒකින්ද ඇත්ත කියන්න කියනවා. ඒත් මේ කෙල්ල කියන්නේම මේක හම්බුනේ අහම්බෙන් කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ කෙල්ල එයා වැඩ කරන රෙදි සාප්පුවේදී වුණ සිදුවීමක්. ෆිටෝන් රූම් එකේ තිබුණ ඇඳුම් ටිකක් ගේන්න මේ කෙල්ල ගිය වෙලේ එතන තිබ්බ එක ඇඳුමක ලේ තිබුණා. හින්දා මෙයා ඒ ඇඳුම පරීක්ෂා කරලා බලනවා. එතකොට මේ ඇඳුමේ තිබ්බ පර්ස් එකක තිබිලා මෙයාට මේ මාළේ හම්බෙන්නේ. කොහොම හරි මේ වෙලාවේ මෙයා හර්ෂංකර්ට ඒ පර්ස් එක ගෙනල්ලා දෙනවා මේකේ තමා තිබ්බේ කියලා. ඊට පස්සේ පර්ස් එක පරීක්ෂා කරපු හර්ෂංකර් මෙයාගෙන් අහනවා ඒ දවස මතකද කියලා. ඉතින් මේ කෙල්ල කියනවා මාස 3කට කලින් ගෝවා යන්න හිටිය දවසට කලින් දවසේ කියලා. ඒ අනුව ඔය කියන දවසේ කැමරා චෙක් කරද්දී හර්ෂංකර් දකිනවා කෙල්ලෙක් අර පර්ස් එක තිබුණ කලිසම ඇඳගෙන ෂොප් එකට එනවා. මෙයා ෂොප් එකෙන් වෙන කලිසමක් අරගෙන ෆිටෝන් රූම් එකට ගිහින් අලුතින් ගත්ත කලිසම ඇඳගෙන එළියට එනවා. ඒ වගේම අලුතින් ගත්ත කලිසමට බිල් කරලා යන්න හදද්දිම කවුද ඇවිත් මේ කෙල්ල එක්ක කතා කරනවා. වීඩියෝ එක නවත්තලා ඒ කවුද වුවම මාළේ උගස් කරපු කෙල්ල කියනවා පර්චේසින් මැනේජර් කියලා. ඉතින් මැනේජර්ව හම්බෙන්න ගියාම එයා කියනවා ඒ කෙල්ල බැංගලෝර වල ක්ලබ් එකකදී හම්බුණා. ඒ වගේම පාටි වලට එහෙමත් එයා එක්ක ගියා. ඒ ෂොප් එකේදී දැක්කම එයා අඳුරගත්තේ නෑ කියලා. ඊට පස්සේ පබ් එකේ නම මොකක්ද ඇහුවම මැනේජර් කියනවා සාජාපූර් වල බිග් බ්‍රුස්කි කියලා. කොහොම හරි එතනින් පිට වෙලා යද්දි හර්ෂංකර් ලිෆ්ට් එකට ගියාම ඒක ඇතුලේ ක්‍රිස්ටිත් එක්ක උගේ අනිත් යාළුවෙක් ඉන්නවා. ඊට පස්සේ මෙතන ඉඳන්ම මුන් සෙට් එක හර්ෂංකර්ව ෆරෝ කරන්නත් පටන් ගන්නවා. ඔහොම යන අතරතුර ක්‍රිස්ටි කියනවා මුන් ඇනාව අඳුරගත්ත හින්දා අපි ආයේ බැංගලෝර යමු කියලා. ඒත් ඒකට කැමති වුණේ නැති සෙලින් කියන්නේ කාර් එක නවත්තන්න කියලා. ඉතින් මෙයා දිගටම කෑ ගහන හින්දා ක්‍රිස්ටි අයිනෙන් වාහනේ නතර කරනවා. වාහනෙන් බහපු සෙලින් කියන්නේ උඹලා ඵලයල්ලා මටයි ෂයාම්ම නැති වුණේ කියලා. ඉතින් එතකොටම එළියට බහපු එක කොල්ලෙක් කියනවා ඔයාට විතරක් නෙමෙයි අපිට සහෝදරයෙක් වගේ හිටිය එකෙක් නැති වුණේ. ඒත් දැන් උන් ඇනාව අඳුරගත්තු හින්දා උන් අපිව හොයාගනි. ඒකින්ද දැන්ට අපි වෙන කොහෙට හරි යන් පස්සේ අපි ඇවිත් ෂයාම්ම මරපු පොලිස් කාර්යව මරමු කියලා. කොහොම හරි ওই සීන් එක ඉවර වෙලා ඊට පස්සේ අපිට පෙන්වන්නේ SP-ව හම්බෙන්න ගිහින් ඉන්න හරිශංකර්ව. SP මේ වෙලාවේ අහනවා තෝමස්ගේ මරණය ගැන ඔයාට මොනවද හිතෙන්නේ කියලා. එතකොට හරිශංකර් කියනවා මට හිතෙන්නේ ඒක මිනිමරුමක් කියලා. ඒ වගේම එහෙම කියන්න හේතුත් හරිශංකර් SP-ට කියනවා. ඊට පස්සේ SP හරිශංකර්ගෙන් අහනවා ඔයාට කාවද සැක කියලා. එතකොට හරිශංකර් කියන්නේ ශ්‍යාම්ගේ යාළුවා මේ වැඩේ කරා වෙන්න පුළුවන් කියලා. මේ මාළ කේස් එකකින් ඉතුරු වෙලා ඉන්න ඒන්ජල්ගෙන් විස්තර ඇහුවම එයා ශ්‍යාම්ව දන්නේ නැහැ කිව්වා. ඒත් ශ්‍යාම්ගේ ලැප් එකෙත් ඒන්ජල්ගේ වීඩියෝ තිබ්බ හින්දා මුන් ඔක්කොම එක කල්ලියක් කියලා හරිශංකර් මේ වෙලාවේ SP-ට කියනවා. ඊට පස්සේ හරිශංකර් කියනවා මාළේ උගස් කරපු හසීනාගේ විස්තර අනුව මේ මාළේ හොරකම් කරපු කෙල්ල ගැනත් අපි විස්තර හෙව්වා. ඒ කෙල්ලත් බැංගලෝර වල පබ් එකකට එහෙම එනවා කියලා අපිට දැනගන්න හම්බුණා කියලා
හරිශංකර් මේ වෙලාවේ SPට කියනවා. ඒ වගේම ශ්‍යාමුත් හිටියේ බැංගලෝර වල හින්දා මුන් කොහොමත් එක සෙට් එකක් වෙන්න ඕනි කියලාත් හරිශංකර් මේ වෙලාවේ කියනවා. ඒ වගේම තෝමස්ගේ මරණය වගේම එල්ලිලා මැරුණු ජෝසප්ගේ මරණය ගැන එයාට සැකයි කියලා මේ වෙලාවේ හරිශංකර් SPට කියනවා. කොහොම හරි මෙතනින් පිට වෙලා යන හරිශංකර් ඊට පස්සේ මෙයාගේ ටීම් එකත් අරගෙන දුර ගමනකින් පස්සේ කර්ණාටක පොලිසියට එන්නේ ජෝසප්ගේ සීන් එක ගැන විමර්ශනයක් කරන්න. ජෝසප්ගේ මරණ වාර්තාව අතට අරන් ඒකේ ජෝසප් එල්ලිලා ඉන්න ෆොටෝ බැලුවම මෙතන මොකක් හරි අවුලක් තියෙනවා කියලා හරිශංකර්ට තේරුම් යනවා. ඒ අනුව ජෝසප් එල්ලිලා හිටිය ගෙදරට ගිහින් ජෝසප් එල්ලිලා හිටිය තැන වගේම එල්ලෙන්න කලින් ලියපු ලියුම තැන හා ලියපු ලියුම ගැන හොඳ විමර්ශනයක් හරිශංකර් මේ වෙලාවේ කරනවා. ඉතින් ලියුම අකුරු කලබලයට ලියපුවා වගේම මෙයා එල්ලුණ ලණුවේ ගැටේ බෙල්ලේ පැත්තට දාලා තියෙනවත් හින්දා හරිශංකර්ගේ අත්දැකීම් එක්ක එයාට තේරුම් යනවා මේක කවුරු හරි බලෙන් කරවපු දෙයක් කියලා. මොකද කැමැත්තෙන් එල්ලිලා මැරෙන්න හදන කෙනෙක් ඉක්මන් මරණයක් බලාපොරොත්තු වෙන හින්දා එයාලා ලණුවේ ගැටේ දාන්නේ බෙල්ලේ පිටිපස්සට වෙන්නලු. ඒකෙන් ඉක්මනින් සුසුම්නාව කැඩිලා වේදනාවක් නැතුව මැරෙනවලු. ඒත් එයා ගැටේ පැත්තට දාලා තියෙන හින්දා හරිශංකර් හිතනවා මෙයා ඕනිකමින් නෙමෙයි මැරුණේ කියලා. ඊට පස්සේ ප්‍රවීන් එක්ක ඔය ගැන කතා කරන අතරතුර හනා හරිශංකර්ට කෝල් කරලා කියනවා බිග් බ්‍රුස්කි පබ් එකේ ඇනා ඉන්නවා කියලා. ඒ අනුව පබ් එක ළඟට ගිය හරිශංකර් හනාගෙන් අහනවා එයා ආව කාර් එක ගැන. හනා ඇවිල්ලා රතු පාට කාර් එකක් පෙන්නනවා වගේම හරිශංකර් එයාගේ අතේ තිබ්බ ඔල්ලෝසුව ගලවලා ප්‍රවීන්ට දෙනවා මේක වාහනේ හයි කරන්න කියලා. ඊට පස්සේ පබ් එක ඇතුළට ගිහින් විමර්ශනය කරද්දි මෙයාලා දකිනවා අනා ඇතුලේ නටනටා ඉන්නවා. ඊට ටික වෙලාවකට පස්සේ අනා වොෂ්රූම් එකට යනවා වගේම අනාත් එයාගේ පස්සෙන් යනවා. වොෂ්රූම් එක ඇතුලේ හනාගේ හැසිරීමේ අමුත්තක් තේරුම් ගත්ත ඇනා එයාටත් ගහලා එමර්ජන්සි එක්සිට් එකකින් එළියට පැනලා එයාගේ වාහනේ නැගලා එතනින් පිට වෙලා යනවා. ඇනාගේ වාහනේ හරිශංකර්ගේ ඔරලෝසුව හයි කරපු හින්දා පොලිස් ටීම් එකත් ඇනා යන පාර ට්‍රැක් කරගෙන ඒ පස්සෙම එලවගෙන යනවා. ඔහොම යන අතරතුර ක්‍රිස්ටිට කෝල් කරපු ඇනා වුණ සිද්ධිය ක්‍රිස්ටි එක්ක කියනවා. ක්‍රිස්ටි කියන්නේ ෆෝන් එකෙන් උන් ඔයා ඉන්න තැන හොයාගනි ඒකින්ද ෆෝන් එක විසික් කරලා අපි ඉන්න තැනට එන්න කියලා. ඒ අනුව ෆෝන් එක විසික් කරපු ඇනා වේගෙන් වාහනේ පැදගෙන ගියත් හරිශංකර් ඇතුළු ටීම් එක එක දිගටම මෙයා ගිය පාර දිගේ එනවා. කොහොම හරි මේ වෙලාවේ අතුරු පාරකින් වාහනේ ඇතුළට දාපු ඇනා එක තැනක වාහනේ නවත්තනවා. ෆෝන් එකෙන් වාහනේ තියෙන තැන ට්‍රැක් කරපු ප්‍රවීන් හරිශංකර්ට කියනවා මීටර 150ක් දුරින් කොහේ හරි නවත්තලා තියෙන්නේ කියලා. ඉතින් වාහනේ බෑපු හරිශංකර් මෙතන ඉඳන් පයින් යමු කියලා ෆෝන් එකත් අරගෙන වාහනේ තියෙන පැත්තට යනවා. ඔහොම බලාගෙන යද්දී ওই වාහනේ තියෙන තැනට එන්න හරිශංකර්ට පුළුවන් වෙනවා. එතෙන් තිබ්බ රතු පාට කාර් එක ඇතුලේ බැලුවත් කවුරුත් නැති හින්දා එතනින් හැල්ලා යන්න හදද්දිම එතනම ටිකක් එහායින් නවත්තලා තිබ්බ තවත් මේ වගේම රතු පාට කාර් එකක් හරිශංකර්ව හප්පන්න එනවා. ඉතින් පාරෙන් ආකට පැනලා හරිශංකර් බේරුණත් මේ කාර් එකේ හිටිය ඇනා ආයේ රිවර්ස් එකේම හරිශංකර්ව හප්පන්න එනවා. ඒ පාරත් අසාර්ථක වුණ ඇනා දිගටම රිවර්ස් එකේ යද්දි පාරේ යමින් තිබුණු ලොරියක මෙයාගේ කාර් එක හැප්පෙනවා. ඉතින් ලොකුවටම කාර් එක හැප්පුණු හින්දා ඇනා මෙතනම මැරෙනවා. ඇනා මැරුණ එකට ක්‍රිස්ටි වගේම අනික් අයත් මේ වෙලාවේ ගොඩක් කේන්ති අරන් තමයි ඉන්නේ. කොහොම හරි ඇනාගේ බොඩි එක මෝචරියට අරන් ගියාම හරිශංකර් ඒකේ ඉන්න ડોක්ටර්ට කියන්නේ මේ කෙල්ලට මිනිමරුම් කේස් එකක් තියෙනවා. ඒකින්ද කවුරු හරි බොඩි එක බලන්න ආවත් කාටත් කලින් එයාට දැනුම් දෙන්න කියලා. ඉතින් ඊට පස්සේ මෝචරියෙන් එළියට ගිය හරිශංකර් ඇන්තන්ට එතන ඉන්න කියලා අනික් නිලධාරීන්ට යන්න කියනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ගයිස් ඇනාගේ බොඩි එක බලන්න ඇවිත් ඉන්න ක්‍රිස්ටි ඇතුළු ටීම් එක. ඇනාගේ බොඩි එක දැකපු ක්‍රිස්ටිට මේ වෙලාවේ හරිශංකර් එක්ක ලොකු කේන්තියක් එනවා. මොකද මේ ඇනා තමා ක්‍රිස්ටිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඉතින් මෙතනට ආව මෝචරියේ ડોක්ටර් ඔයාලා කවුද කියලා අහන ගමන් හරිශංකර්ට කෝල් කරනවා. ඉතින් හරිශංකර් ෆෝන් එක උස්සනවත් එක්ක එතන හිටිය එකෙක් ෆෝන් එක උදුරගෙන ඒක පොළවේ ගහනවා. ඒකත් එක්ක හරිශංකර්ට හිතෙනවා ඇනාගේ බොඩිය බලන්න මොක්ක හරි ටිකක් ඇවිල්ලා කියලා. ඉතින් මෝචරියෙන් එළියේ හිටිය හරිශංකර් ඇනාගේ බොඩි එකේ තියෙන තැනට දුවගෙන යන එක ඇන්තනිත් මේ වෙලාවේ දකිනවා. මෝචරිය ඇතුළට දුවගෙන ගිය හරිශංකර් දකිනවා සෙට් එකේ එකෙක් ડોක්ටර්ගේ බෙල්ල මිරිකලා එයාව මරන්න හදනවා. ඉතින් මේ වෙලාවේ ડોක්ටර්ව අතෑරලා මුන් සෙට් එකේ එතන තිබුණු ආයුධ වලින් එහෙම දිගින් දිගටම හරිශංකර්ට පාර දෙන්න පටන් ගන්නවා. හරිශංකරුත් එසේ මෙසේ පොරක් නෙමෙයි හින්දා එයත් මුන් ටිකට මදි නොකියන්නම ගහනවා. ඒත් ඉතින් අරුන් ආයුධ වලින් එහෙමත් පාර දීපු හින්දා හරිශංකර්ට ටිකක් තුවාල වෙලා තමයි ඉන්නේ. ඒ වගේම මෙතෙන්ට දුවගෙන ආව ඇන්තනිත් ඊට පස්සේ මේ වලියට පැටලෙනවා. යකඩ කූරක් ගත්ත ක්‍රිස්ටි මේ වෙලාවේ ඇන්තන්ට සහ හරිශංකර්ට අහුන තැනට ඇනගෙන යනවා.
ඒත් ගේම අතාරින්නෙම නැති හරිශංක එයාට එනපු යකඩ කූරත් ගලවලා ආයෙම ගේමට බහින්න හැදුවත් මෙතන ඉන්න ඩොක්ටර් ගිහින් ෆයර් එලාම් එක නාද කරනවා. ඉතින් කොහොමද දැන් ඔතනට කට්ටිය එනවා කියලා දන්න හින්දා ක්‍රිස්ටි ඇතුළු සෙට් එක මෙතනින් පැන ගන්නවා. ඉතින් ওই සීන් එක ඉවර වෙලා ඊට පස්සේ අපිට පෙන්වන්නේ කනත්තකට ගිහින් ඉන්න ක්‍රිස්ටිගේ සෙට් එක. මුන්ගේ ප්ලෑන් එහෙම ඔක්කොම අවුල් වුණ හින්දා මුන් සෙට් එක මේ වෙලාවේ උන් මරා ගන්නත් පටන් ගන්නවා. හැම එකම ක්‍රිස්ටිට චෝදනා කරලා කියන්නේ උඹ ප්ලෑන් අවුල් හින්දා තමා අපි දැන් අහුවෙන්න යන්නේ. තවත් උඹ කියන දේ ඇහුවොත් අපි ඔක්කොම මෙතනම අරෝගේ අතින් මැරුම් කණ්ඩ වෙන්නේ කියලා. කොහොම හරි ඉතින් ක්‍රිස්ටි මේ වෙලාවේ මුන් එක්ක රණ්ඩු වී හරි සෙට් එක ආයේ ක්‍රිස්ටිගේ පැත්තට නම්ම ගන්නවා. අලුත් ප්ලෑන් එකක් එක්ක අලුතින් මේක පටන් ගමු කියලා ක්‍රිස්ටි කියනවා වගේම ඒ වෙලාවේ මේ කනත්ත පැත්තට පොලිස් ජිප් එකක් එනවා. ඒත් එක්ක මුන් ටිකක් මෙතනින් පැනලා යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ස්පීතාල නැවතිලා ඉන්න හරිශංකර්. හරිශංකර් ළඟට ආව කොස්තාපල් කෙනෙක් සර් කනිකා ඩොක්ටර්ට ඔයාව හම්බෙන්න ඕනි කිව්වා කියලා කියනවා. ඒ අනුව කනිකා ඩොක්ටර් ළඟට ගියාම එයා කියනවා මම මේ කෙල්ල දෙන්නව දැකලා තියෙනවා කියලා. ඊට පස්සේ අතීත කතාව මතක් කරමින් ඩොක්ටර් කියන්නේ කාලයකට කලින් ඔය කෙල්ල දෙන්න මත්කුඩු වලට ඇබ්බැහි වෙලා ඉන්න එකෙන් නිදහස් කරගන්න පොලිසියෙන් මෙහෙට අරගෙන ආවා. මේ කෙල්ල දෙන්න ඒ කාලේ පාසල් ළමයින්ට මත්කුඩු විකුණලා කියලා. ඒ වගේ මේ ඇබ්බැහියෙන් මුදව ගන්න try කරපු මුල් කාලේ මේගොල්ලෝ ගොඩක් ප්‍රචණ්ඩකාරී විදියට හැසිරුණා කියලා. කොහොම හරි ওই සීන් එකෙන් පස්සේ මෙතනම පාලා තියෙන තේ කඩයක් ළඟ හිටිය හරිශංකර හම්බෙන්න එන ප්‍රවීන් කියන්නේ ඔය මැරිලා ඉන්න ඇනා ඒ වගේම සෙලින් කියන අනික් කෙල්ල සහ අපේ අතින් මරන ශ්‍යාම්ව කාලයකට කලින් කොකේන් කේස් එකකට අත්අඩංගුවට අරන් තියනවා කියලා. ඒ වගේම මුන්ව අරන් තියෙන්නේ සියදිවි නසාගත්ත ඔෆිසර් ජෝසප් චෙම්බෝලා කියලාත් කියනවා. කොහොම හරි ඊට පස්සේ ජෝසප්ගේ සහායක කොස්තාපල් හම්බෙන්න ගිය හරිශංකර් ශ්‍යාම් සහ ඇනා වගේම සෙලින්ගෙත් ෆොටෝ එකක් පෙන්නලා එදා වුණ සිද්ධිය අහනවා. මෙයා කියන්නේ බස් එක සෙට් එකක් ප්‍රශ්නයක් දාගෙන කියලා කෝල් එකක් ආවා. අපි එතනට ගිහින් බැලුවම උල්ලඟ කොකේන් තිබ්බා. ඊට පස්සේ ජෝසප් සර් මුන් ටිකව අත්අඩංගුවට ගත්තා කියලා. ඉතින් වෙන මොකුත් උනේ නැද්ද ඇහුවම මෙයා කියන්නේ නෑ සර් කියලා. ඒත් එක්කම එතන හිටිය SI කෙනෙක් කියනවා හරිශංකර් සර් ඇවිත් ඉන්නේ ජෝසප්ගේ මරණය ගැන පරීක්ෂණයක් කරන්න. ඒකින්ද ඇත්ත කියන්න කියලා. ඉතින් කොහොම හරි එදා වෙච්ච සිද්ධිය මේ වෙලාවේ අපිට පෙන්නනවා. ඔය කියවපු බස් එකේ උණ දේ ගැන බලන්න මේ ඉන්න කොස්තාපල් එක්ක ජෝසප් එදා ඒ බස් එකට යනවා. ගිහින් ඔය ප්‍රශ්නේ දාගත්ත සෙට් එකේ බෑග් එක චෙක් කරාම බෑග් එකේ තිබිලා කොකේන් වගේක් අහුවෙනවා. මේ වෙලාවේ බස් එකේ ඉන්නේ ශ්‍යාම් ඇනා සහ සෙලින්. ශ්‍යාම්ගේ බෙල්ලෙන් අල්ලගෙන ගිහින් ජෝසප් මේ වෙලාවේ ඌව වාහනයට දාගන්නවා. ඒ වගේම ඇනාව සහ සෙලින්වත් ඒ වාහනයටම දාගන්නවා. ඉතින් මුන් ටිකවත් දාගෙන වාහනේ යද්දි ජෝසප් අර තිබ්බ කොකේන් වලින් ටිකක් පාවිච්චි කරලා බලනවා. ඒකත් එක්ක ශ්‍යාම්ට තේරුම් යනවා ජෝසප් සර්ත් වැඩේ කරනවා කියලා. ඉතින් සර් ඔයාගේ ගාන කියන්න අපිට කේස් එකක් දාන්න එපා කියද්දි ඇනාගේ කකුල අල්ලන ගමන් ජෝසප් කියන්නේ සල්ලි විතරක් දීලා මදි අනික් දෙන්න ඕනියව මෙයා දන්නවා කියලා. ඉතින් ওই සීන් එකට ගොඩක් කේන්ති ගිය ඇනා ජෝසප්ගේ මූණට කෙල ගහනවා. කෙල ගහපු එකට කේන්ති ගිය ජෝසප් වාහනේ කැලේ පැත්තට දාන්න කියලා ශාම්ව වාහනේ ඇතුළෙම තියලා ඇනාව සහ සෙලින්ව ගහක බැඳලා දූෂණය කරනවා අපිට පේනවා. සෙලින්ව දූෂණය කරනවා බලාගෙන හිටියේ ශ්‍යාම් මං උඹ මරනවා තමා කියලා වාහනේ අසේ ඉඳලා කෑ ගහනවා. ඉතින් ওই සීන් එකෙන් පස්සේ අපිට ආයෙ පෙන්වන්නේ SP සර්ව හම්බෙන්න ගිහින් ඉන්න හරිශංකව. ජෝසප් ඇනාව සහ සෙලින්ව දූෂණය කරපු එකට පරිගැනීමක් විදියට ජෝසප්ගේ දුවව දූෂණය කරන වීඩියෝ ජෝසප්ට පෙන්නලා එයාට සියවිදින් වසා ගන්න බලපෑම් කරන්න ඇති කියලා හරිශංකර් මේ වෙලාවේ SPට කියනවා. කොහොම හරි ওই වෙලාවේ මෙතෙන්ට චන්ද්‍රබාබුත් එනවා. ඒ වෙලාවේ ඇනාගේ ශ්‍යාම්ගේ සහ සෙලින්ගේ ෆොටෝ පෙන්නපු සහුල් චන්ද්‍රබාබුගෙන් අහන්නේ ඔයා මුන්ව දැකලා තියෙනවද කියලා. චන්ද්‍රබාබු ඔව් සර් කියන ගමන් ආයෙත් අතීත සිදුවීමක් අපිට පෙන්නනවා. කොහොම හරි ශ්‍යාම් ඔය කොකේන් කේස් එක දාගත්ත බස් එකේ එදා කොන්දොස්තරේ ඉඳලා තියෙන්නේ චන්ද්‍රබාබු. කොහොම හරි බස් එකේ ඉස්සරහා එයාගේ දුව එක්ක වීඩියෝ කෝල් එකක ඉද්දි මිනිස්සෙක් ඇවිත් චන්ද්‍රබාබුට කියනවා බස් එක ඇතුලේ සෙට් එකක් මත්කුඩු පාවිච්චි කරනවා. ඒක කරන්න එපා කිව්වා කියලා උන් කෙනෙක්ට ගැහුවා කියලා. ඉතින් ওই සීන් එක උන තැනට ගිය චන්ද්‍රබාබු ශ්‍යාම්ගේ බෑග් එක චෙක් කරන්න හදද්දි ශ්‍යාම් චන්ද්‍රබාබුට හොඳටම පහර දෙනවා. ඒ වෙලාවේ පොලිසියට මෙයා කෝල් කරනවා වගේම ඒ කෝල් එකත් එක්ක තමයි ජෝසප් මෙතනට ඇවිත් තියෙන්නේ. ඉතින් ওই සිද්ධිය කියලා ඉවර වෙලා චන්ද්‍රබාබු SP කින් අහනවා ඇයි දැන් ඕක ඇහුවේ කියලා. එතකොට සහූල් කියනවා ඔයාගේ දුව මැරෙන්න හේතුව උන් ටික තමා කියලා. උන් ඔයාගෙන් පලිගන්න ඔහොම කරේ කියලා ඒත් ওই කතාව පිළිනොගත්ත චන්ද්‍රබාබු කියන්නේ කවුරුත් නෙමෙයි මගේ දුවගේ මරණයට වග කියන්න ඕනි එක මිනිහෙක්
මොනා කිව්වත් ඌට විරුද්ධ නඩු කියන එක නවත්තන්නේ නෑ කියලා. ඔය සීන් එක ඉවරලා ඊට පස්සේ අපිට පෙන්වන්නේ සහූල් එක්ක ගීතව හම්බෙන්න ගිහින් ඉන්න හරිශංකර්ව. මේ වෙලාවේ ඇනාගේ ශ්‍යාම්ගේ සහ සෙලින්ගේ ෆොටෝ එකක් පෙන්නලා සහූල් අහන්නේ ඔයා මුන්ව දැකලා තියෙනවද කියලා. ඉතින් ඒකත් එක්ක එදා අර බස් එකේ වුණ තවත් සිද්ධියක් අපිට පෙන්නනවා. කොහොම හරි එදා ඔය සිදුවීම වෙද්දි බස් එකේ ගීතා වගේම එයාගේ දුව නිලාත් ඉන්නවා. මෙයාලා හිටිය ෂීට් එකට ෂීට් දෙකක් විතර එහා පැත්තේ තියෙන ෂීට් එකේ තමයි ශ්‍යාම් සහ සෙලින් ඉන්නේ. ඉතින් මේ වෙලාවේ ශ්‍යාමුයි සෙලිනුයි කිස් කරනවා එහෙම නිලා දකිනවා. ඒ වගේම මේ දෙන්න මත්කුඩු පාවිච්චි කරනවා නිලා බලාගෙන ඉන්නවා. ඉතින් ඕකත් එක්ක කේන්තිගේ ගීත ෂීට් එකෙන් නැගිටලා මුන් ටිකට බනිනවා පොදු ස්ථානවල ඕවා කරන්න එපා කියලා. ඒ වගේම කොන්දොස්තරට මේ සිද්ධිය කියන්න කතා කරද්දි ශ්‍යාම් ගීතට පහර දෙනවා. ඉතින් ශ්‍යාම්ට හිරේ යන්න වගේම ඇනාට සහ සෙලින්ට දූෂණය වෙන්න උනේ ගීත හින්දා තමා මුන් නිලාට ඔය වැඩේ කරන්නේ. ওই සීන් එක කට් වෙලා ඊට පස්සේ අපිට පෙන්වන්නේ හර්ෂංකර් වගේම ගීත උසාවියේ එයාලගේ ඩිවෝර්ස් නඩුව කතා කරනවා. ඉතින් නඩුව ඉවර වෙලා හර්ෂංකර් එළියට එද්දි ප්‍රවීන් කතා කරලා කියනවා සර් බැංගලෝර වල මරුණ කෙල්ල අන්තිමට කෝල් කරපු නම්බරේ චන්ද්‍රබාබුගේ ගේ ළඟදී ආයේ සක්‍රිය වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ හර්ෂංකර් ප්‍රවීන්ට කියනවා චන්ද්‍රබාබුගේ ගේ ළඟට යන්න කියලා. ඒ වගේම එයාව පේන දුරින් ඉන්න කොහොම හරි ඉතින් ප්‍රවීන් චන්ද්‍රබාබුගේ ගෙදරට ගිහින් එයා ඉන්නවද බැලුවම එයාට දැනගන්න පුළුවන් වෙනවා චන්ද්‍රබාබු වැඩට ගිහින් කියලා. ඉතින් ওই සීන් එක ප්‍රවීන් හර්ෂංකර්ට කිව්වම හර්ෂංකර් චන්ද්‍රබාබුට කෝල් කරා එයා ෆෝන් එක කට් කරලා දානවා. මේ වෙලාවේ හර්ෂංකර් ස්ටෑන්ඩ් ඔෆිස් එකට ගිහින් චන්ද්‍රබාබු ගැන අහුවම එයාට දැනගන්න පුළුවන් වෙනවා චන්ද්‍රබාබු ෆොටෝ ස්ටුඩියෝ එකකට ගියා කියලා. මේ වෙලාවේ චන්ද්‍රබාබු එයාගේ දුවගේ ෆොටෝ එකක් හදාගෙන ස්ටුඩියෝ එකෙන් පිට වෙලා යනවත් අපිට පේනවා. ඊට ටිකකට පස්සේ හර්ෂංකර්ගේ සහායක පොලිස් නිලධාරියෙක් කෝල් කරලා කියනවා චන්ද්‍රබාබු ස්ටේෂන් එකට ආව කියලා. ඉතින් මෙතනට ගිය හර්ෂංකර් දුරට වෙලා චන්ද්‍රබාබු දිහා බලාගෙන හිටියත් චන්ද්‍රබාබු නොපෙනෙන විදියට මේ වෙලාවේ බස් එකක් හරස් වෙනවා. ඔය වෙලාවෙන් ප්‍රයෝජනයක් ගත්ත ක්‍රිස්ටි ඇතුළු ටීම් එක ඇවිත් චන්ද්‍රබාබුගේ පපුවට පිහයකින් ඇනලා එතනින් පැනලා යනවා. ඊට පස්සේ හර්ෂංකර් කෙලින්ම එන්නේ එයාලා ගෙදෙට්ට. මොකද එයා දන්නවා ඊළඟට මුන් ටික ගීතා මරන්න අනිවාර්යෙන් එනවා කියලා. දොරට ගගා කෑ ගැහුවක් ගෙදර මේ වෙලාවේ කවුරුත් නැහැ. ඊට පස්සේ ඒ වෙලේ ළඟ ගෙදරක කෙනෙක්ගේ මාර්ගයෙන් හර්ෂංකර්ට දැනගන්න පුළුවන් වෙනවා ගීත මහගෙදර ගිහින් කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මහගෙදර ගිහින් ඉන්න මින්නු වගේම ගීතා. ඒ වෙලාවේ ගීතාගේ තාත්තත් එහෙ ඉන්නා වගේම එයා අරක්කු බිබී තමයි ඉන්නේ. මේ වෙලාවේ ඒ ගෙදර බල්ලා එළිය දිගටම බුන්න හින්දා මින්නු යනවා ඇයි කියලා බලන්න. ඊට පස්සේ මින්නු ගොඩක් වෙලා යනකම් ආවෙ නැති හින්දා ගීත යනවා මින්නු කෝ කියලා බලන්න. ඒ වෙලාවේ මින්නු ඔළුවේ ඉඳලා ලේ පෙරාගෙන ගීත ඉස්සරහට ඇවිදගෙන එනවා. ඒ වගේම එයාගේ පිටිපස්සෙන් ක්‍රිස්ටිගේ සෙට් එකත් එනවා. ඉතින් ඔතන මොකක් හරි වෙයි කියලා හිතපු හරිශංකරුත් මේ වෙලාවේ වාහනේ මෙතෙන්ට එන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ වෙලාවේ හරිශංකර්ට වීඩියෝ කෝල් එකක් ගත්ත ක්‍රිස්ටි හරිශංකර්ට තනියම එහෙට එන්න කියනවා. හරිශංකර් එන්න පරක්කුයි වගේ හින්දා අපි වීඩියෝ එකක් බලමු කියපු ක්‍රිස්ටි මේ වෙලාවේ නිලාව දූෂණය කරන වීඩියෝ එක ගීතට දාලා පෙන්නනවා. ඔය අතරතුරේම ගීතගේ තාත්තා ළඟ හිටිය සත්‍ය ගංජා සුරුට්ටුවක් පත්තු කරනවා දැකලා තාත්තා එයා බිබී හිටිය අරක්කු ටික සත්‍යගේ මූණට ගහනවා. ඒකෙන් සත්‍යගේ මූණ ගිනි ගන්න පටන් ගන්නවා වගේම මෙතන එන කලබලයකුත් වෙනවා. කලබලයේ ඇස්සේ ලාච්චුවේ තිබ්බ පිස්ටල් එකක් ගත්ත ගීතගේ තාත්තා මුන් ටිකට වෙඩි තියන්න පටන් ගන්නවා. ඒ අතරතුරේ ගීත සහ මින්නු මෙතනින් පැනලා යනවා. කොහොම හරි ගීතගේ තාත්තා අවධානය වෙන අතකට ගිය වෙලාවේ ක්‍රිස්ටි තාත්තට පීයකින් හැල්ලා මරලා දානවා. මේ වෙලාවේ මින්නුවත් අරගෙන වාහනයකින් පැල්ල යන ගීතගේ පස්සෙන් ක්‍රිස්ටි ඇතුළු කණ්ඩායම එළවගෙන එනවා. කොහොම හරි මුන් ටික ගීත යන වාහනේ හරස් කරලා ගීතව වගේම මින්නුවත් අල්ල ගන්නවා. වාහනෙන් එළියට ඇදලා ගත්ත ගීතව බිම දාගෙන ක්‍රිස්ටි පහර දෙන්න පටන් ගන්නවා. ඒ වෙලේ ගීතගේ බඩට පිහයකින් එනපු ක්‍රිස්ටි ඊළඟට යන්නේ මින්නු ළඟට. වාහනේ ළඟට ගිහින් බැලුවත් මින්නු ඒ වෙද්දි කැලේ ඇතුළටම දුවලා. ඊට පස්සේ ක්‍රිස්ටිත් කැලේ ඇතුළට දුවනවා වගේම ටිකකින් එතෙන්ට දුවගෙන ආපු ක්‍රිස්ටිගේ අනිත් සෙට් එකක් කැලේ ඇතුළට දුවගෙන යනවා. ඊට පස්සේ ගීත ඉන්න තැනට ආව හර්ෂංකර් ගීතගේ බඩට රෙදි කෑල්ලකුත් ඔතලා කැලේ ඇතුළට දුවගෙන යනවා මින්නු හොයාගන්න. මේ වෙලාවේ මින්නු කැලේ ඇතුලේ තිබ්බ ලීමඩුවක් අස්සට ගිහින් හැංගෙනවා. ඒත් ක්‍රිස්ටිත් මේ වෙලාවේ ඒක ඇතුළට ඇවිල්ලා මින්නුව හොයන්න පටන් ගන්නවා. කොහොම හරි මේ වෙලාවේ මින්නු එතන තිබ්බ කඹයකින් නැද්දම උඩ තිබ්බ යකඩ බඩ ටිකක් ක්‍රිස්ටිගේ ඇඟට කඩාගෙන වැටෙනවා. ඒ ඇසේ ඇහුණු ඒ සද්දය ඇහුණු ක්‍රිස්ටිගේ අනිත් සෙට් එකත් එතනට දුවගෙන එනවා. වෙලා තියෙන දේ දැකලා කේන්තිගේ සත්‍ය
මින්නට පහර දෙන්න යනවත් එක්කම බාල්දියක් වගේ එකක් ඇවිල්ලා සත්‍යගේ ඔළුවේ වදිනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා එතනට ඇවිත් ඉන්න හරිශංකර. ඉතින් යාළුවනේ මෙතන මේ වෙලාවේ සුපිරිම විදිහේ වලියක් යනවා. අනික් ඉන්දියන් ෆිල්ම් වල වගේ පාවෙන සීන් එහෙම නෙමෙයි තාත්වික වලියක්. ක්‍රිස්ටි ඇතුළු ටීම් එක හරිශංකරට හොඳටම පහර දෙනවා වගේම හරිශංකරුත් අරුන් ටිකට අවුරුදු ගානකට ඇති වෙන්න දෙනවා මේ වෙලාවේ. අන්තිමේට හරිශංකර් ක්‍රිස්ටිගේ බෙල්ල හිර කරලා මරන්න හැදුවත් එතනට ආව පොලිසියෙන් හරිශංකරව නවත්තලා ක්‍රිස්ටි ඇතුළු කණ්ඩායම අත්අඩංගුවටත් ගන්නවා. ඔතන ඔය සීන් එක ඉවර වෙලා ඊට පස්සේ අපිට පෙන්නනවා මාස කිහිපයකට පස්සේ තියෙන මින්නුගේ උපන්දින පාටි එක. ඒ වෙලාවේ මෙතනට ආව සහූල් හරිශංකර්ගෙන් අහනවා නිවුස් එක දන්නවද කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා බන්ධනාගාරයෙන් නිදහස් වෙලා එළියට එන ක්‍රිස්ටි ඇතුළු කණ්ඩායම. මුන් ටික බන්ධනාගාරයෙන් එළියට ආව ගමන් උග්ගස් වගාවක් වගේ තියෙන පැත්තකට ගිහින් වාහනයෙන් නතර කරගෙන ඉද්දි වයසක මිනිහෙක් දෙහි කවරයක් වගේ එකක් අස්සේ දාලා මත්කුඩු පැකට් ටිකක් ගෙනල්ලා දෙනවා. මුන් ටික ඒ ටිකත් ගහලා එහෙම ආයෙම හරිශංකර්ට ගේමක් දෙන්න තමයි ප්ලෑන් කරන්නේ. ඊට පස්සේ අපිට පෙන්නනවා සහූල් එක්ක අර කියපු නිවුස් එක බලන ගමන් ඉන්න හරිශංකර්ව. නිවුස් එකේ කියන්නේ ස්ත්‍රී දූෂණ ඇතුළු මිනීමැරුම් වලට සම්බන්ධව බන්ධනාගාරගත වෙලා ඉඳලා ඊයේ නිදහස් වන ක්‍රිස්ටි ඇතුළු කණ්ඩායම ඊයේ අධිමාත්‍රාවෙන් මත්කුඩු පාවිච්චි කරලා මැරිලා කියලා. ඕක අහලා මුකුත් දන්නේ නැහැ වගේ හරිශංකර් නැගිටලා ගියා. සහූල්ට තේරෙනවා මෙයා ගේමක් ගැහුවා තමයි කියලා. ඊට පස්සේ තමයි අපිට ගහපු ගේම පෙන්වන්නේ. කොහොම හරි මත්කුඩු වලට වස දාලා අරුන් ටිකට යවලා තියෙන්නේ වෙන කවුරුත් නෙමෙයි හරිශංකර්. මුන් ටික ඕවා ගහලා එතන ලේ පෙරාගෙන දගලද්දි එතනට හරිශංකරුත් ඇවිත් බලාගෙන ඉන්නවා අපිට පෙන්නනවා. ඉතින් ගයිස් ඔය සීන් එකත් එක්ක මේ වසරේ ආව තවත් සුපිරිම ක්‍රයිම් ත්‍රිලර් මූවි එකක් අවසන් වෙනවා. මගේ ඊළඟ වීඩියෝ එකත් එක්ක හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ ගමන්.